අපි හැමෝම නිවන් යන්න. බුදුරජාණන් වහන්සේ දාලා චූටි ළමයි ඉපදිලා ඉන්නවත් මිනිසුන්ට පේනවා. වයසක ආච්චිලා කියලාත් පේනවා. ලෙඩ්ඩුත් පේනවා. වැරදි වලට දඬුවම් ලැබපු අයත් පේනවා. ඊට පස්සේ මැරිච්ච අයත් පේනවා. මේ විදිහට දේව දූතයෝ පෙනිලත් මේ මිනිස්සු පින් කරන්නේ නැත්නම් කුසල් කරන්නේ නැත්නම් ඒ අයට අපාය වෙනම තියෙනවා. බුද්ධ ශාසනයක් හම්බුන වෙලාවේ පින් කරන්න කුසල් කරන්න ප්‍රමාද වෙන්නේ නැහැ කියනවා. කිසිම උප්පත්තියක් ලබන්නේ නැති රහතන් වහන්සේලා තමයි බය නැතුව වාසය කරන්නේ. සතර අපායන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙන්න නම් සෝවාන් වෙන්නවත් ඕන. හැබැයි ඒකේච බුද්ධං සරණං ගතාසේ යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියොත් නැතේ ගමිස්සන්ති අපායං. එයා අපායට වැටෙන්නේ නැහැ. පහය මානසන්දේහං මේ මිනිස් සිරුර අතෑරපු ගමන් දේවකායා පරිපූර්ණසන්ති දිව්‍යයන් අතරට යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ සරණ, ධර්මයේ සරණ, සංඝ රත්නයේ සරණ හැර වෙන සරණක් ඉතියා ගන්න එපා. හැම එකටම පොල් ගහන්න, පඳුරු බඳින්න, දේවාල ගානේ දුවන්න එපා. මිනිසුන්ට සාප කරන්න එපා. අනවින කරන්න එපා. හදිහුනියම් කරන්න එපා. රණ්ඩු සරුවල් වෙන්න එපා. මහ පොළොවට එන කොටා ගන්න එපා. අපි මේවා දාලා යනවනේ යම් දවසක. හිටනම් මැරෙන්න හිටේ හැම එකක්ම දාලා යනවනේ. මේ මුළු පෘථුවියේම අධිපති වෙලා ශක්විති රජ වෙලා අපි ඉපදිලා තියෙනවා. දැන් අපිට සල්ලි දීලා ඉඩ කඩන් ගන්න වෙලා. මේ පොළොවේම අධිපති වෙලාත් ඉපදිලා තියෙන සංසාරේ. හැම දෙයක්ම අනිත්‍යයි. ඒ නිසා පින් කරන්න, කුසල් කරන්න, යහපත කරන්න